හරි. අද කතාව ඇවිල්ලා සතුටු හෝමෝන වැඩි කරන කතාවක්. අනියමකට ගියාම මෙන්න මේ වගේ දේවලුත් වෙනවා කියලා පොඩ්ඩක් මතක තියාගන්න. සහ මේවා ඔළුවේ තියාගන්න මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මේවා මේ හරි දුර්ලභ සිද්ධි. නමුත් මේවා වෙනවා. අපි අතර වෙනවා. මේ අපේ අර තියෙන මෙව්වක අවාසනාවකට ඒවා අහන්න ලැබෙන්නේ නැහැ අපිට. ඒක වැඩි ඕවගේ දෙයක් වුණාම කියන්නේ නැහැනේ කවුරුත්. හරි මේමයි සිද්ධිය. මගේ යාළුවෙක් හිටියා. පොඩි කාලේ ඉඳන් යාළුවෙක්. හරිද? 2021 සෝරි 20 කොරෝනා ආපුවල්ද කොවිඩ් ආපුවල්ද මං හිතන්නේ මේ මැයි මාසෙ විතර වගේ තමයි මේක උනේ. මූ බැඳලා මාස 6ක් 7ක් තමයි වෙන්නේ. බඩට වයිෆ් ඒ කියලා ගෑනු ළමයාත් අපි දන්නවා. ඒ ළමයාගේ බඩට මාස 5යි. දරුවා හම්බෙන්නේ දැන් මේ වදන්න තව මාස 3ක් විතර වගේ තමයි තියෙන්නේ. 3ක් 4ක් තමයි තියෙන්නේ. ඕම ඉද්දී මූට එකපාරට කොහෙන්ද මන්ද පුණ්ඩවාලයා සෙට් වුණා. Facebook එකෙන් කොණ්ඩේ නූඩල්ස් වගේ අර රවුම් කැරලි තියෙන මේකප් දාලා අම්මා තොල් පාට කරලා කෙලින්ම ආයි පච්ච ගහලා ඉන්න පට්ට කෑල්ලක්. සුදුම සුදුයි කිරි කරුණ වගේ ඒක දැක්කාම ඔය මේ බෑලා තියෙන ඒවත් නගින සයිස් එකේ ඒ වගේ එකක්. හරිද? අර ඇත්ත කියන්න දෙපේ. අර මේ කාන්තාවක් දැක්කහම ඒ ආදරයක් කරුණාවක් ඒ වගේ එකක් එන කාන්තාවෝ ඉන්නවා. එහෙම නැතුව අර පෙනුම තියෙන ඒක දැක්කවම අර සිංහලෙන් කෝ මෝල් වෙන ඉන්නවනේ. අන්න ඒ වගේ කාන්තාවොත් ඉන්නවා. හරිද? අන්න ඒවා ඒ ටයිප් එකේ ගත්තා මේක එච්චර හොඳ මූණක් නන් නෙමෙයි තියෙන්නේ කියලා මම මූට දැක්ක දවසේම කිව්වා. හරි මූ කොහොම හරි අම්මට උඩු මූ මේකට ඇඩික්ට් වුණා. මූ මේ සැරෙන් සැරේට මූට මේ කෝල් එකක් ගන්න ගමන් එකපාරට කෝල් එකේ ඉන්නවා එකපාරට උම්ම සුදුමෙනික උම්ම ගාලා තියෙනවා. ඊට පස්සේ කොහරි බොණ්ඩ දැන් අපි මේ මචං එකට එමෙ ඉස්සර බොණ්ඩ යනවා. මේ පිටිපස්සෙන් තමයි අරලා දෙන්නේ අපිට මේ කොවිඩ් හින්දා. ඒ බොණ්ඩ ගියාමත් එයා මූ මේ බොන එක පැත්තකින් තල එකපාරට මම අරගෙන තමයි තේරුම් හොයාගන්නේ. මට ටක් ගාලා මගේ අවධානය බෙදෙන්නේ මොකද මාත් බීලා ඉන්නේ. උම්ම කියනවා එකපාරට. හරිද? ඊට පස්සේ කොහොම හරි දැන් ඕක ඔය සිද්ධිය දැන් වුණා. හරිද? වෙලා ඊට මං කිව්වා දැන් ඔබ මේ ඕක නතර කරපන්. මොකද මේ දැන් අර මොනවා වුණත් බැඳලා මාස 6-7යි වෙන්නේ. පොඩි කෙල්ලෙක් නේ. ඒ කෙල්ල දැනගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ හම්බෙන්නේ දරුවන්ට ෂොක් වෙනවා. ඊට පස්සේ එන ප්‍රශ්නයක් වෙනවානේ. නෑ මම ඒවා බලා ගන්න අරකයි මේක කියලා මූ දැන් මේකට ඇඩික්ට් වෙලා මූ මේක කරගහන ටයිප් එකේ වගේ ඉන්නේ. යා මං ගැන හොයලා බලනවා. යා මාව මේවා කරනවා. එයා මට 365 දවසෙම කතා කරනවා. මේ බලපන් ඊයේ මට 5000ක් දැම්මා. ඔබ ඊයේ ගිහිල්ලා අර බොණ්ඩ ගියේ වෙලේ මේ බයිට්ස් ගත්තේ 5000න්. අරකයි මේක උඹ එහෙම කියන්න එපා. යා එහෙම ගෑනු කෙනෙක් නෙමෙයි. යා එහෙම නෑ. එහෙම කිය තමයි මූ දැන් ඒකව සුද්ධ කරනවා. මූ අර ගෙදර ගෑණි දිහා බලන්නේවත් නෑ. හරිද? ඊට පස්සේ දැන් කමන්නේ කියලා මාත් හිතාගෙන හිටියා මේ කමන්නව කොයිලා හරි ඕක ඉවර වෙන්නේ. ඕක අමාරුව 3-4 පාරක් මේවා වෙන ගන්න කියලා මං ඉතින් හිටියා. ඉන්නකොට මූ එක දවසක් මේ මට කිව්වා මේ මම හෙට අරක හම්බෙන්න යනවා කියලා. ඔන්න පළවෙනි පාර දැන් හම්බෙන්න යනවා කියලා කිව්වා. ඊට පස්සේ කොහෙද දැන් ප්‍රදේශේ මීගමට පොඩ්ඩක් මෙහා. හරිද? ඊට පස්සේ ඊට මෙහා හෝටල් එක තමයි මේ කාමරයක් අරගන්න මේවා කරගත්තෙත් මූ මේ මං අඳුරන යාළුවෙක්ගෙම තමයි මූ ඒක අහලා තිබ්බේ. මූ මට කිව්වේ නෑ උනාට ඌ මට කතා කරලා කිව්වා අඩෝ මේ මේකට මූ මේමයි සීන් එක කියලා. හරිද? ඊට පස්සේ මේ දැන් මූ ගියාට පස්සේ මම යද්දිත් කිව්වා ඔය මන් දන්නේ නෑ ඔය පැතිවල ඔය කැපුම්ගොඩ මීගම පැත්තේ සාමාන්‍යයෙන් ගෑනු එහෙම මේ විවාහකද නැද්ද අපි දන්නේ නෑනේ. මිනිස්සුયો ඉන්නවද? සහෝදරයෝ ඉන්නවද? මරාගෙන කයිතෝ මෙහෙමයි කියලා ටිකක් බයත් කරා. මූ ඒ කියන දේ ඇහුවේ නෑ. මූ කොහොම හරි ගියා. ගිහිල්ලා ඉවරලා මෙන්න පැය 2-3ක්වත් ගියේ නෑ. මූ මට කෝල් ගන්නවා. මම දැනගත්තා මොකක් හරි ගූ මුට්ටියක් දාගෙන තමයි මේ දැන් කෙලෝගෙන තමයි මේ මෙච්චර කෝල් ගන්නේ. නැත්තම් මූ ජීවිතේට හදිස්සියකටවත් කෝල් එකක් ගන්න නෑ මනුස්සයෙක්ට. හරිද? මම දැනගත්තා හරි. බඩුම තමයි දැන් මේ බඩුම තමයි කෙලෝගෙන තමයි කියලා. මං ඊට පස්සේ කෝකටත් ආන්සර් නොකර හිටියා. පැයකට විතර පස්සේ ආයි මූ මේ වෙන නම්බරයකින් ඒ කියන්නේ මට මීට කලින් ඇවිල්ලා නැති නම්බරයකින් ආව කෝල් එක. ඊට පස්සේ මම ඒකෙනුත් දෙපාරක් විතරදී මම දැනගත්තා මූ තමයි කියලා. මම තුන්වෙනි පාර ගන්න වෙලාවේ ආන්සර් කරා. ආන්සර් කරලා ඉවරලා මේ මං ඇහුවා ඕ හෙලෝ මොකද කවුද මේ කියලා. ඊට පස්සේ මූ කියාපි මේ මම බං මාර වැඩේ උනේ බං. හරිද? මේම දෙයක් වුණා බං මේවයි කියලා කිව්වා. මං මොකද උනේ කියපන් බය නැතුව කියපන් කියලා. අනේ මාව ගනින් මචං ඇවිල්ලා මම මේ ඉර වෙලා ඉන්නේ මචං කියලා කිව්වා. ඊට පස්සේ මම කරපෑනේ මං කිව්වා මට කතා කරන්න එපා 119 ගහපන් ඉන්න තැන කියලා කියා. ඊට පස්සේ මං අහුවා හරි දැන් විස්තරේ කියපන් මොකක්ද උනේ කියලා. ඒ මචං මං ගියා මචං අරකි මචං ඒකි ගෑණියෙන් නෙමෙයි මචං ඒකි මේ සිලිකන් පුරවගත්තේ පිරිමියෙන් මචං කිව්වා. හරිද? ඊට මං අම්මට උඩු මාර වැඩෙන්නේ ඔබට වෙලා තියෙන්නේ. උඹට මාර වැඩන්නේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි පොඩ්ඩක් ඔය වීඩියෝ කෝල් එකක් කරේ අරන් ඕක බැලුවේ නැද්ද කියලා.
ඊට මූ දැන් ඊට පස්සේ මූ කොහොම හරි එතනින් මේ ෆෝන් එක කට් කරලා මං කෝ වරෙන් ඔතනින් පොඩ්ඩක් ඉස්සරහට වරෙන් කියලා. බොල අපි ඉන්න හරිය ඉඳන් කිලෝමීටර් 10 12ක ඊට වැඩිය පොඩ්ඩක් දුරයි ඔය කියන හරිය. හරිද? ඊට පස්සේ මේ මං කොහමද මොනා වුණත් යාළුවනේ මම ගියා ඉතින් මූව ගන්න. ඊට මූ එනකොට මූ විලාපාල්මයක හරිය විලාපාම් හරි පාල්ම හරි හෝටලේ මට නම් මතන ඒ හරිය විතර මූ පයින් එනවා හති දාගෙන දාඩිය පෙරාගෙන. ඊට පස්සේ මං ටක් ගාලා මූව දාගත්තා. දාගෙන මං විස්තරේ හරියටම අහගත්තා. හරිද? ඊට මූ ඉස්සෙල්ලාම දැන් රූම් එකට ගිහිල්ලා. හරිද? රූම් එකට ගියාට පස්සේ මූ කිස් කරලා අර ගෑණියෙක් එක්ක වගේ මේ විදියටම මූ ඉන්ටිමේට් වෙන්න තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මූ අනිත් පැත්ත හරවලා ඊට පස්සේ මුගෙන් ඇවල ඉස්සෙල්ලාම ඔයා කරනවද මං කරන්නද කියලා. අනේ බලන්න මාතේ තරහ වෙන්න එපා මට මේක එන අමාරුයි කියන්න අමාරුයි මට hina ගිහිල්ලා අමාරුයි හරිද මේ ඊට පස්සේ කොහොම හරි මූ ඊට පස්සේ මූ බය වෙලා ඊට පස්සේ මූ දැන් මූ කියපු විදිහට මූටත් වැඩිය ලොකු ජුණ්ඩෙක්ලු ඌට තියෙන්නේ. හරිද? අර කතා කරපු සිව්මැලි කටහඬ නෑලු. හැබැයි ඒ කතා කරපු කෙනාමලු හිටියේ වෙන කවුරුත් හිටියේ නෑලු. ඒ කතා කරපු කෙනාමලු හිටියේ ලස්සන ගෑනු කෙනෙක් වගේම ලස්සන පපුවෙම සිලිකන් වලින් පුරවලලු තිබ්බේ. මූ අර දැන් ඔය ටික කර වෙන්න කලින් මූ අතපත ගාන්න ඇතිනේ. දැන් අර ඌ ඒ ටික තමයි මූ කියන්නේ. ඌ කියනවා මේ තනිකර නිකන් ස්පොන්ජ් වගේලු අහුනේ. ඊට පස්සේ මේ කොහොම හරි මූට අන්ත මූ කරන්න ගියාට මූට කරන්න ඇවිල්ලා මූ අන්තිමට වෙලා තියෙන මූ පැනලා දුවලා ඇවිල්ලා. මූගේ ඩෙන්ටිටි එක දාලා තමයි දුවලා ඇවිල්ලා තියෙන්නේ. දවස් 4කට පස්සේ ගිහිල්ලා තමයි මම ගිහිල්ලා ගෙනාවේ ඩෙන්ටිටි. දැන් ඕක මූ පරයා මේක බලනවා නම් වීඩියෝ එක සද්ද වාලා ඵලයන් යන්න දාන්න එපා. උපාඩි කමෙන්ට් අනම්මනම් දාන්න එපා මට. හරිද? මේ ඉතින් ඔන්නෝම තමයි උනේ. ඔන්න අනියමේ ගිහිල්ලා මගේ හොඳම යාළුවෙක්ට වෙච්ච දෙයක්. මගේ වයිෆ් තමයි මේක මට ඊයේ රෑ මතක් කරේ. ඔයාට මතකද අරක මේ අරු කියලා මට විස්තරේ මතක් කරේ. ඉතින් දැන් දන්න උන් මම ඕක මෙහෙම මම මීට කලින් කාටවත් කිව්වේ නෑ මේ ආවලාට උනා කියලා. උනාට මම අර යාළුවෙක් අර මේ කියන්නේ අර යාළු කමට මම ඔය කියලා දෙනවා. උඹ දන්නේ නෑ මේ අපිත් එක්ක හිටපෙකට මෙහෙමත් වෙලා තියෙනවනේ. උඹලා දන්නේ නැති උනාට ඌ මෙහෙම ගිහිල්ලා දුවලා ඇවිල්ලා තියෙනවනේ. එහෙම කියලා තියෙනවා. හැබැයි නංගන් කියලා නෑ අද වෙනකන්. අදත් කියන්නේ නෑ නංගන්. අර කවුද කින්ද මන්ද කියලා තාම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම මම රහසක් රකින්නවා කියන්නේ ඒක ආයි ජීවිත කාලෙට මේකයි. ආයි ඒක එළියට දාන්නේ නැහැ. ඒක දාලා මට පුරුදුත් නැහැ. ඒ කියන්නේ ඒක කරන්න බෑ මට. ඒක රහස නම් රහස. ආ ජීවිත කාලෙම ලිඳේ දැම්ම වගේ තමයි. මේවත් එහෙම තමයි. තව තියෙනවා මිනිස්සුන්ගේ ඒවා ඒ වගේ මං කියන්නේ මේකට එන ප්‍රතිචාරات එක්ක මේක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මේක විහිළුවෙන් වුණත් මම මේ විහිළු සාගත කියන්නේ හාස්‍යජනක වුණත් මේක මේ වගේ දේවල් ඕන තරම් වෙනවා. අනියමේ යන ඒ තමන්ගේ ගෑනු දරුවෝ ගෙවල් වල දාලා අනාථ කරලා උන්ට ඕරෙන් මේවා කරන්න මේ වේසකම් කරන්න යන උන්ට මීටත් එහා දේවල් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මොකද ගිනි ජාලාවල් ගෙවල් වලට ගෙන්නේ මෙන්න මේ ජරාව හින්දා. මෙන්න මේ තප්පර 4ක 5ක හිරිවැටිල්ලට පැයක් එකමාරක් මහන්සියෙන් යනවනේ මුම්මේ. හරිද? ඒකනේ ඒක යකෝ හොඳට ගෙදර ගෑණි එක්ක කරපන්කෝ බියර් එකක් ගෑනලා ගහලා වයින් බෝතලයක් ගෑනලා ගහලා ළමයින්ව වේලස්සෙන් නිදි කරලා නැත්තම් කොහේ හරි ගේකට යවලා කැමති විදිහට කරපන්කෝ දොරවල් ජනේල් වහගෙන තැන් වල හරි. එහෙමනේ අලුත් විදිහට කරලා බලපන්කෝ මේ එක වේසියෝ පස්සේ යන්නේ වේසාව පස්සේ යන්නේ. එහෙමයි දේවල් කරන්නේ මේ සාමාන්‍ය මේ අපේ ලංකාවුන්ගේ එකක් තියෙනනේ ඇටිටියුඩ් අම්මට උඩු පට්ට ඉන්ටර්නැෂනල්. හරිද? මුන්ගේ ලයිෆ් ස්ටයිල් තනිකර සිංහල අමු ගෝත්‍රික අර නිකන් මට මේ කියන්න බෑ ඒවට කුණාහර වෙන්නේ මට. හරිද? ඒ තරම් චාටර්. ඉතින් ඒක නිසා මේවා අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න කියලා මම ඉල්ලනවා. මේක නම් මම දන්නවා මේක ෂෙයා කරනවා. මේක ආයෙත් ලෝවෙත් මම දන්නවනේ. මේවා සමාජගත කරන්න. මොකද මේ වලින් මේ වගේ තව කාලකන්නියෙන්ද යන එකෙක් දෙන්නෙක් හරි බේරී බයට. හරිද? ඒක නිසා යන්න කලින් අඩුම ගානේ වීඩියෝ කෝල් එකකින් කතා කරන එකාගේ චූවවත් බලයි මේ ගෑනුද පිරිමිද කියලා හරි. ඒ වගේනේ වේසාවන්ට ඕම තමයි වෙන්න ඕනේ. මම නම් එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නේ. දැන් ඕගොල්ලෝ බලනවා ඇති මේ හැමෝම බලනවා ඇති මූ සුද්ධවන්තයෙක්ද මූ මේ නෑ. එහෙම නෙමෙයි. මේවා මේ එක්ස්පීරියන්ස් මේවා මේ අත්දැකීම්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත වලින් ගත්ත මිනිස්සුන්ගේ දේවල් ගත්ත නැත්නම් අර ඊයේ එකෙක් බැනලා තිබ්බ මගේ ගෑණි දාලා ගිහිල්ලා හින්දලු මම මේවා කියන්නේ ලියන්නේ. එහෙම ඒවා නෑ අපේ පවුල් වල එහෙම ප්‍රශ්න නෑ. මට එහෙම අමාරුවක් ආපුවම අපි හිතමුකෝ දැන් මේ ගෙදර අර මම ඔය කිව්වේ අපි එක දේවල් කරනවා. හරිද? එහෙම අමාරුම වෙච්ච අවස්ථාවක බැරිම වුණාම මම ඔය ගෑනුන්ට හෙලෝ සුදුවම්මි බා මගේ රත්තරන් බයි කෑවද ඕවා කතා කරන්න මට ඔය ලව් කරන්න මං කැමති නෑ. මොකද ලව් එකක් කියන එක හිතෙන් එන්නේ මේ ගෙදර ගෑනට විතරයි. වෙන කාටවත් එන්නේ නෑ. මම කරන්නේ
මට අමාරුම වුණාම HIV රිපෝට් තියෙන ලංකාවෙට්ස් එකේ ඕන තරම් ගෑනු ඉන්නවා. HIV රිපෝට් එක තියෙන උන් ඉන්නවනේ සති දෙකකට කලින් ගත්ත සෝෂල් ඉල්නස් රිපෝට් එකත් ගිහිල්ලා හොඳට ඇති වෙන්න ඒක කරගෙන එනවා. හරිද? ඒක මේ ඒ ගෑණි මාව දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැනේ. හරිද? ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒත් මං එහෙම මේවා කරලා නැහැ. ජීවිත කාලෙට මේව අමාරු දෙකමාරක් තුනක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඕක තමයි යථාර්ථය. මේ දේවල් මේ ලංකාව වගේ රටවල් වල ඒවා නීතිගත කරන්න ඕන මොකද දන්නවද නැත්නම් ඒතකොට මේ පවුල් කැඩෙන්නේ නැහැ. හැබැයි මේ මේකකුත් තියෙනවා මුන්ට තියෙන අහේනියට තඩි ගොන්නුන්වත් ඒ වගේ ගොන්නුන්වත් අරන් යනවනේ. අන්න ඒව ප්‍රශ්නක් තියෙනවා. ඉතින් එහෙම ඒ වගේ මේ දේවලුත් තියෙනවා පොඩ්ඩක් ඒක නිසා ඒව ගැනත් අපි හිතන්න ඕනේ. නැත්තම් තව එකකුත් තියෙනවා. මුන් අම්මට හවස් වෙද්දි ඊට මේ අපේ රටේ ගණිකා වෘත්තිය එහෙම නීතිගත කරොත් එහෙම ගෙදර ගෑනියෝ හවස් වෙද්දි ගිහිල්ලා වැඩට දාලා එනවා වගේ දාලා ඒ වගේ බඩු ඉන්නේ මේ ලංකාවේ. ඉතින් ඕක තමයි ඇත්ත යථාර්ථය. හරිද? මම කියවනේ මම බොරු කියන්නේ නැහැ. මේ කියන විදියට මන් දන්නේ නැහැ මාව මොන විදියට මේ තේරෙනවද කියලා මිනිස්සුන්ට මේ මන් දකින දේ දැක්ක දේ අත්දැකපු දේ සහ ඇහිච්ච දේවල් තමයි මේ හැමදේම කියන්නේ. බොහොම ස්තුතියි මේක ෂෙයා කරන්න.